Hello everyone! කොහොමද ඉතින් මගේ යාළුවන්ට ඔයාලා හැමෝම සතුටින් සනීපෙන් ඉන්නව නේද? ඔන්න කොට දවසකට පස්සේ හබී මමයි ඩේ අවුට් එකක් ප්ලෑන් කරගත්තා. ඉතින් අපි දෙන්න අද යනවා මොඩල් දුව බලන්න සහ කොග්ගල ඔය බෝට් රයිඩ් එකක්. ඉතින් මේක අපි දෙන්නට වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඒ නිසා හිතුණා ඒක ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. අපි දැන් මේ යන්නේ ගාල්ල මේන් රෝඩ් එකේ. ඔයාලා මේන් රෝඩ් එකේ යද්දි කතලුව හන්දිය තමයි පොයින්ට් එක. එතන ඉඳලා ඇතුළට පොඩි පාරක යන්න තියෙනවා මීටර් 50ක් 100ක වගේ දුරක්. මේ ගමනට ඔයාලා අනිවාර්යයෙන්ම ගයිඩ් කෙනෙක්ව කන්ටැක්ට් කරගන්න. අපි කන්ටැක්ට් කරගත්තු ගයිඩ්ලගේ ඩීටේල්ස් මේ වීඩියෝ එන්ඩ් එකේදී ඔයාලට දෙන්නම්. ඉතින් මෙතනින් තමයි අපේ බෝට් රයිඩ් එක පටන් ගන්නෙ. ඉතින් මේ වීඩියෝ එන්ඩ් එක වෙනකන් අනිවාර්යෙන්ම එකතු වෙලා ඉන්න. මොකද වෙන්නේ බලන්න. ඔන්න දැන් අපේ බෝට් රයිඩ් එක පටන් අරන් තියෙන්නේ. ඉතින් ඔයාලට හෙන්න නැති අපිට මේ ගමන පටන් ගත්ත ගමන්ම මුණ ගැහුනේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ නෝනා ඉඳපු වලව්ව. ඉතින් අපිට එතනට යන්න විදිහක් නැහැ. මොකද දැන් ඒක හොටෙල් ෆීල්ඩ් එකට අරගෙන හොටෙල් එකක් විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එන්ඩ් එක වෙනකන් රැඳිලා ඉන්න. මොකද වෙන්නේ බලන්න. ඉතින් අපි දැන් මේ ඉන්නේ ඔය මැද හරියට විතර ඇවිල්ලා. ඉතින් මෙතන මඩොල් දූපතත් එක්ක තව දූපත් 4ක් හෝ 5ක් තියෙනවා. ඉතින් අපි try කරනවා ඒක දූපතකට හරි යන්න. ඒ දූපත්වල චුටි පවුල් කීපයක් ජීවත් වෙනවා කියලා මේ අය අපිට විස්තර කිව්වා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. දානකේම අඩියරි කොනවා කකුල නිකන් නැනෙන්නවා වගේ. අර ගල්ලේදී ගල් කැට වගේ. මේකයි ඊට පස්සේ මේ ගඟේ පිටි ගල් ගොඩක්. මේක ගල් ඩුවේ කියලා කියනවා මාගලේ කියලා කියනවා. මේ දෙක කොප්‍රේෂන්. මේ මාගල හය වෙනකොට එතකොට. මේක හය වෙනකොට පිටි. රැළපෙළ කැළඹේ හසඟන විලසේ ලවනට සුදු මුදු පහස ලැබේතු. ළමයි මේ vlog එක ටිකක් දිගයි. ඒ නිසා මම මේ vlog එක part 1 part 2 කියලා කොටස් දෙකකට බෙදලා තමයි අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඔයාලා දැන් මේ බලන්නේ part 1 එක. අනිවාර්යයෙන්ම part 1 බලන අය part 2 බලන්නත් එකතු වෙන්න. එහෙනම් අපි ඉක්මනටම part 2 වීඩියෝ එකෙන් හමු වෙමු.